සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා හැමෝටම. ඉතින් අද අපි ආවා ඔන්න ආනමඩු නගරයට. අවුරුද්ද කොහොමද ව්‍යාපාරිකයින්ට හා පාරිභෝගිකයන් හදවත් වලට දැනෙන්නේ කොහොමද කියලා යන වගේ දැන ගැනීමට. ඉතින් එන්න අපි ගිහින් බලමු ඔවුන්ගේ අදහස් කොහොමද කියලා. වරදක් නැහැ නේද? බිස්නස් කොහොමද? බිස්නස් අවුලක්. අවුලක් නැහැ නේ? මමට හිතෙන්නේ මොකද්ද? ගිය සැරේ අවුරුද්ද හොඳ මේ සැරේ අවුරුද්ද හොඳ? මේ සැරේ අවුරුද්ද හොඳයි. හොඳයි නේද? මිනිස්සුන්ට ටිකක් කලිබාගේ තියෙනවා. ඉතින් මල්ලි කොහොමද මේ සැරේ අවුරුද්ද? හොඳයි ඈ. අවුලක් නැහැ නේ? මේ බිස්නස් කොහොමද? බිස්නස් හොඳයි. අද දවස් හොඳයි. ඊයේ නම් අවුල් ගියා. ඊයේ වැස්ස හින්දා පොඩ්ඩක් අවුල් ගියා. අද නම් අවුලක් නැහැ වැස්ස නැහැ. වැස්ස නැහැ. ඉතින් මල්ලි හිතන්නේ මේ අවුරුද්දද හොඳ? ගිය පාර අවුරුද්ද හොඳද? ඊයේ පාර අවුරුද්ද හොඳයි නේද? ඊයේ පාර අවුරුද්ද. මේ පාර අවුරුද්ද තියනවා කියලා අර හැංගීමක්වත් නැහැ. ඇත්තටම බොරු කියන්න ඕනේ නැහැ නේ. අඳුමක්වත් තාම ගත්තේ නැහැ. ඒක කරනවා. මොකද වෙන්නේ කියලා. හරි මල්ලි. මේ ඉතින් කියන්න මල්ලි මේ සැරේ අවුරුද්ද කොහොමද? මේ සැරේ හොඳටම හොඳයි. මෙච්චර කාලයක් ඇවිල්ලා මේ අවුරුද්දක් තිබ්බෙම නැහනේ. මේ අවුරුද්ද සමරනවා. එච්චරයි. මේ කොහෙද යන්නේ මේ? තනියම. තවමට ආවා. පිටි ගත්තා. දැන් නෝට විරදී එහෙම ගන්නද? ඔව් ගත්තා. හරි එහෙනම් පරිසර යන්න මල්ලි. ජය වේවා. හරි. ඉතින් මාමා කොහොමද අවුරුද්ද මේ සැරේ? හොඳයි. වරදක් නැහැ. මේ හෙටක් තියෙනවා අනිද්දාක් තියෙනවා. ඉතින් කොහොමද ආනමඩු ජනතාව ගොඩක් එනවද මෙතෙන්ට? බඩු ගන්නවද? සෑහෙන කටකපලා ආනමඩු ජනතාව. තාමත් එනවා. ඒ කියන්නේ මාමා කියන්නේ ගිය අවුරුද්දට මේ වැඩි මේ අවුරුද්ද හොඳයි කියලා හිතනවා. මොකද ගිය අවුරුද්දේ බිස්නස් අඩුයි. මේ අවුරුද්දේ බිස්නස් තියෙනවා. හරි මාමා එහෙනම් අපි